Hi friend, කොහොමද ඉතින්? මගේ නම නම් ඔයාලා දන්නේ නැතනේ. මගේ page එකේ නම තිලක් සම්රවීර කියලා තියෙන්නේ. චිත්‍රපිටුව. ඉතින් මම ඔයාලගේ මගේ page එක follow කරන ඔක්කොමලගේ මේ කියන්නේ one by one මම එයාලගේ තෝර ගන්නවා මේ මගේ හිතට වදින හැමෝගෙම චිත්‍ර ෆොටෝ මම චිත්‍ර ඇඳලා ඒ ෆොටෝ චිත්‍ර වලට නගලා ඊට පස්සේ මම ඒක දානවා මේ මගේ page එකට. මම දැනටත් මගේ page එක follow කරන අයගේ ඇත්තට මම යාළුවෝ දැකලා නැහැ කොහෙද කියලා. හුඟක් පිටේ රටවල් වල කට්ටිය ඉන්නවා. ලංකාවේ ඇත් ඉන්නවා. ඉතින් පෙළකෑමට මැසේජ් දානවා, සමහර අය කෝල් කරනවා චිත්‍ර ඇදලා දෙන්න කියලා. ඉතින් මට එහෙම ඇදලා දෙන්න, කියන්නේ ඇදලා දෙන්න පුළුවන්, මට බැරි කමක් නැහැ. ඇදලා දෙන්න පුළුවන්. මට වෙලාව තියෙන හැම වෙලාවකම මම මේ චිත්‍රයක් අඳිනවා ඔයාලගේ. ඇදලා මගේ page එකට දානවා. එතකොට මේ ඒ දාලා එයාලට බැරි වෙලා එයාලා මට මැසේජ් එකක් කරලා දැම්මොත් එයාලගේ චිත්‍රය එයාලට ඕනේ කියලා මම එයාලට ඒක පුද්ගලිකව ලබලා දෙනවා. මගේ page එකේ මම අඳින චිත්‍රය දානවා අනිවාර්යයෙන්ම. මොකද එයාලගේ මට හිතට දැනෙනවනේ මෙයා හොඳයි, මෙයා ගොඩක් මාව ෆලෝ කරලා තියෙනවා රේමි කියලා මට එහෙම හිතට දැනන අයගේ ෆොටෝ එක ඇඳලා මම මගේ page එකේ දානවා. එතකොට ඊට අමතරව එයාලා මට කෝල් කරලා හරි මැසේජ් එකක් දීලා හරි, දැන්ටත් මම කෝල් කරලා ගොඩක් කට්ටිය චිත්‍ර ඉල්ලලා තියෙනවා. මම ගොඩක් කට්ටියට චිත්‍ර යවලා තියෙනවා. එහෙම ඉල්ලන අයට මම පුද්ගලිකව චිත්‍රය යවනවා. ඔය විදිහට තමයි ඉතින් මම කරගෙන යන්නේ. පුළුවන් ඉතින් ඔයාලට පුළුවන් හැමෝම ඔයාලා මට සපෝට් එකක් දෙන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. එතකොට මේක මම හොබි එකක් විදිහට තමයි කරගෙන යන්නේ. මොකද මම සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මගේ විනෝදාංශය තමයි ඒක, චිත්‍ර අඳින එක. ඉතින් මම මේ ටිකක් කාර්යබහුල රැකියාවක් තමයි කරන්නේ. මම මේ control panel technician කෙනෙක් විදිහට මේ කුවේට් එකේ වැඩ කරනවා. එතකොට මම ටිකක් කාර්යබහුලයි. නමුත් මට ප්‍රීතියින හැම වෙලාවකම මම අනිවාර්යයෙන්ම මේ ඔයාලගේ චිත්‍රයක්, ඔයාලගේ ෆොටෝ එකක් අතර දානවා. ඉතින් මේ අවස්ථාව ඔයාලට ගන්න පුළුවන්. ඔයාලා ඉතින් මාව ෆලෝ කරන්න. එච්චර තමයි මට කියන්න තියෙන්නේ. මට ලයික් කරන්න, ෆලෝ කරන්න, මාව අප් කරලා ගන්න. එතකොට මම කෝ කරා වුණත් මගේ page එකේ ඉන්න හැම යාළුවෙකුම චිත්‍රයක් මම අනිවාර්යයෙන්ම ඇදලා දානවා. හැබැයි ඒක අහවලා කියලා කියන්න බෑ. මම බලනවා මගේ page එකේ කවුද මේ වෙලාවේ වැඩිම මට ලයික් දාලා තියෙන්නේ කියලා. ඒ දාන කෙනාගේ චිත්‍රෙම අනිවාර්යයෙන්ම දානවා. ඒක නිසා ඔයාලා පොඩ්ඩක් මාව ටච් එකේ තියාගෙන ඉඳලා ඔයාලට ලස්සන චිත්‍රයක් ලස්සන චිත්‍රයක් ඔයාලට ඕන නම් ඔයාලට අවශ්‍ය වෙන්නේ කොහොමද, මොන වගේ චිත්‍රයක්ද විස්තර මගේ මැසේජ් එකක් දෙන්න දැම්මොත් මම ඔයාලා කියන ওই විදිහකට ඔයාලා එවන මට ෆොටෝ එක ඕන විදිහකට මම ඇදලා ඔයාලට ඔයාලගේ අතටපත් වෙන්න මම කරනවා. ඊට අමතරව මම මගේ page එකේ එයාලගේ මම අදපු චිත්‍රේ දානවා. ඉතින් ඔහොම තමයි ජීවිතේ මම සතුටු වෙන්නේ. ඉතින් යාළුවනේ මෙතෙක් දවස් මට ඔයාලා සපෝට් එක දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි. ඉදිරියටත් මම එක්ක ඉන්න. අපි බලමු ඉස්සරහට ලස්සන දෙයක් කරන්න. එහෙනම් බයි.